පැයට කිලෝමීටර් 280ක වේගයෙන් යුත් පස්වන කාණ්ඩයේ ප්‍රබල සුලිකුණාටුවක් වන මෙලිසා කැරිබියන් දූපත් දෙසට ගමන් කරමින් පවතිනවා. එම සුලිකුණාටුවේ මැදට ගුවන් යානයකින් පියාසර කළ කණ්ඩායමක් එහි සජීවී දසුන් ලබාගත් අයුරුයි මේ. මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මෙලිසා සුලිකුණාටුව දිස් වූ අයුරුයි. මෙවන විටත් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ජමේකාවටද එහි බලපෑම් එල්ල වී තිබෙන අතර ප්‍රදේශ රැසක පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගැනුණා. මෙලිසා සුලිකුණාටුවේ භයානකත්වය වැඩිවීමට තවත් හේතුවක් වී ඇත්තේ එහි මන්දගාමී ස්වභාවයයි. මේ අතර බෙන්ගාල බොක්කේ වර්ධනය වූ මොන්තා සුලිකුණාටුව අද පසුරුවේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ වෙරළ තීරයට පැමිණීමට නියමිතයි. එය මචලිපට්නම් සහ කාලිංගපට්නම් අතර වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ. එම අවස්ථාවේ එහි වේගය උපරිම වශයෙන් පැයට කිලෝමීටර 90ත් 100ත් අතර පරාසයක පවතින බව සඳහන්. ආන්ධ්‍ර ප්‍රදේශ, ඔඩිෂා සහ තමිල්නාඩු ප්‍රදේශවල දැනටමත් තද වැසි සහ තද සුළං වාර්තා වී තිබෙනවා. මෙවන විට දුම්රිය ගමන් වාර 97ක් පමණ අවලංගු කර තිබෙන අතර විශාඛපට්නම් වෙත සහ එතැන් සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ එයා ඉන්දියා ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බව සඳහන්.